එලිගෙඩිය අමුවෙන් කෑවොත් අතිසාරය නසන බඩ බුරුල් වෙන එක නවත්තනවා. ඉදිලා කෑවොත් බඩ යනවා. හර්බල් කන්සෙප්ට් එකක් තියෙනවා. ඔය හර්බල් කියන ඔක්කොම ආයුර්වේද නම් නෙවෙයි. අනුරාධපුර පුත්තලම ඔය පැතිවල වැඩිපුර වැවෙන්නේ ඒ පළාත් වලට ආවේනික වෙච්ච රෝගවලට අදාළ ශාක. අපි නිකන් ගමු අපි දැන් දැක්කොත් එම ඔය පැතිවල තියෙනවා මුත්‍රා රෝග, වකුගඩු රෝග හරියට තියෙනවා. නීරමුල්ලිය, රණවර නිකන් වැවෙනවා. මොකද මම ඒකයි ආයුර්වේදයේ තුන්කල් බලලා බිහිවෙච්ච වෛද්‍ය ක්‍රමය. තියෙන වටිනාකම ආයුර්වේදයේ තියෙන අර්බුද ආයුර්වේදයේ මේ පරම්පරාවත් එක්ක කොහොමද ගැලපෙන්නේ මේ හැම දෙයක් ගැනම කලින් වීඩියෝ එකේ බලලා අලුත් වීඩියෝ එකේ එකතු වෙලා ඉන්නවා මේකේ මොනවද ගැනද කතා කරන්න කියලා දැනගන්න. ඔව් අපි මේ දවස්වල පොඩ්ඩක් හැම තැනම කතා බහ කරන මාතෘකාවක් තමයි මේ වෛරස් රෝග ડોක්ටර්. වෛරස් රෝග කියලා ගත්තොත් එහෙම මේ නිපා වෛරස් එක විශේෂයෙන්ම කතා බහ කරනවා. මොකද අපි මේ මෑත කාලීනව කොරෝනා වසංගතයෙන් බැට කාලා ඉන්නේ. විශාල විදියට ලෝකයේ අර්බුදය වෙලා ලංකාව ලොක්ඩවුන් කළා ලෝකෙම හැම රටක් වගේම ලොක්ඩවුන් වෙලා මෙහෙම අර්බුදයක් වෙලාවේ දැන් මේ අලුත් කතා බහක් ඇහෙනවා නිපා කියලා වෛරස් එකක් ගැන. අද ලෝකෙට ඕක අලුත් වුණාට ආයුර්වේදයට අලුත් නෑ ඕක. දෙයියන්ගේ ලෙඩ කියලා ඔයගොල්ලෝ අහලා ඇතිනේ. ඉස්සර දෙයියන්ගේ ලෙඩ කිව්වහම දැන් ওই ලොක්ඩවුන් කියන එක මේ අලුත් වචනයක්නේ. ඔව්. ඔයගොල්ලන්ට මතක ඇති ඉස්සර ගන්දනව් වල දෙයියන්ගේ ලෙඩ හැදුනහම ඒ ගමක්ම ආවරණය කරනවා. ඒ ආවරණය කරන අඹ කොළ එල්ලලා කොහොඹ කොළ එල්ලලා යම් සංඥාවල් දෙනවා මෙන්න මේ ප්‍රදේශයට යම් දෙයියන්ගේ රෝගයක් කියන්නේ වෛරස් රෝගයක් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් අපි දෙයියන්ගේ ලෙඩ කිව්වහම දන්නේ පැපෝල් අමාරුව ඒ වගේ ලෙඩ සීමිත ප්‍රමාණයක්ද නෑ මේ වගේ ආයුර්වේදයේ දක්වලා තියෙනවා ඔය ආසන්නම රෝග ලක්ෂණ තියෙන රෝග කීපයක්. ඒ වගේ දේවල් කොවිඩ් දැන් අලුතෙන් එන එක ඒ වගේ ගොඩක් දේවල් ආයුර්වේදය හඳුන්වනවා. මොකද මම ඒකයි ආයුර්වේදයේ තුන්කල් බලලා බිහිවෙච්ච වෛද්‍ය ක්‍රමයක්. ඉතින් දැන් ලෝකෙට ඕක අලුත් වුණාට ආයුර්වේද වෛද්‍යවරයාට ඕක අලුත් නැහැ. හැබැයි මට කියන්න දෙන එකම උපදේශය මේ රෝගේ හැදුනට පස්සේ ප්‍රතිකාර කරන එක නෙමෙයි වැදගත්. රෝගය කොහොමද අපි අපේ ශරීරය තුළට ඇතුල් කරගන්න නැතුව ඉන්නේ කියන එක. පළවෙනිම එක තමයි අපි බාහිරව ආරක්ෂා වෙන්න ඕන දේවල් කරගන්න ඕන. මුඛ ආවරණ, ඊළඟට දෑත් සේදීම, පිරිසුදු වීම, වැඩි ජනගහන ඉන්න තැන්වල නොගැවසෙන එක අත්‍යවශ්‍ය කරුණකට ඇරෙන්න. ඒ වගේ දේවල් වලින් ආරක්ෂා වෙනවා වගේම ආයුර්වේදය කියලා තියෙනවා කොහොමද අපි ප්‍රතිශක්තිකරණය ඇති කරන්නේ කියලා. මොකද ඔගොල්ලෝ සරලවම දන්නේ නැති වෛරස් බැක්ටීරියා වලට ඖෂධ වලින් කරන්න පුළුවන් ප්‍රතිකාර බොහොම සීමිතයි. ඒක වෛරසය ඒ කාලය සමගම ගිහිල්ලා වෛරසය හීන වෙන්න යමන්න තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ආයුර්වේදය කියලා තියෙනවා කැඳ වර්ග, පාන වර්ග, ධූම වර්ග, ඒ වගේ කුඩු වර්ග, චූර්ණ වර්ග, ඒ වගේ දේවල් කියලා තියෙනවා කොහොමද මේ ප්‍රතිශක්තිකරණය ඇති කරගන්නේ කියලා. ඒ ඖෂධ පැත්තෙන්නේ. අනිත් පැත්තෙන් ස්වස්ථය කියලා මම ඔයිට ඉස්සෙල්ලත් කතා කරා ස්වස්ථය කියන එක ගැන. නිරෝගී පුද්ගලයා. නිරෝගී පුද්ගලයාට අත්‍යවශ්‍ය වෙනවා මේ ප්‍රතිශක්තිය ඇති කරගන්න ආහාර පාන, ගති පැවතුම්, එතකොට ව්‍යායාම කරන එක, අවදි වෙන වෙලාව, නිින්දට යන වෙලාව, අපි කොච්චර වෙලාවක් නිදිය ගන්නවද? ඒ කියන හැම පැත්තක්ම මේකට අදාළ වෙනවා. මං හිතන්නේ ඔය වගේ දේවල් වලට අපි බය වෙ යුතු නැහැ. අපි මේ කියන කරුණු ටික පැහැදිලි කරගෙන අපි මේ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඕවා සාමාන්‍ය දේවල්. ඉතින් මේ දවස්වල ගොඩක් කතාබහ කරන කතාබහට ලක් වෙලා තියෙන මාතෘකාවක් තමයි ඔය නිපා වෛරස් එක කියලා කියන්නේ. මේ ඇත්තටම ડોක්ටර් දැන් අපි දැන් කතා කළානේ මේක මේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න කියලා. අපි කොහොමද ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න මොනවද පාවිච්චි කරන්නේ? දැන් කැද වර්ග ඒ වගේ මොකක් හරි උදාහරණයක් අපිට දෙන්න පුළුවන්ද? උදාහරණ ගොඩක් තියෙනවා. මම හිතන්නේ අපි ඒවා ගොඩක් දැක්කා. අපි ගිය පාර කොවිඩ් වසංගතයේදී යටිනාරං කැඳ. ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි සුවදර්ණි වගේ ඖෂධීය පාන වර්ග ගන්න පුළුවන්. සුදර්ශන චූර්ණ, සුදර්ශන පෙති වගේ දේවල් ගන්න පුළුවන්. ඊට පස්සේ ශරීරයේ ගෙවි ගිය කාය ශක්තිය වර්ධනය වෙන්න අවශ්‍ය වෙන කසාය වර්ග තියෙනවා. අරිෂ්ඨ වර්ග තියෙනවා. ඊළඟට පාන වර්ග තියෙනවා. ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඊට පස්සේ දුම් මැල්ලීම්. දුම් මුට්ටිය කියලා කියන්නේ. දුම් මුට්ටිය වගේ දේවල් වලින් දුම් මැල්ලීම් කොළ වර්ග දාලා ඔය බොහොම හොඳයි බෙලි කොළ, දෙහි කොළ, කොත්තමල්ලි. ඒ වගේ දේවල් යටිනාරං කොළ. ඒ වගේ දේවල් දාලා ඉවරලා දුමක් අල්ලනවනම් මේ තියෙන සියලුම වෛරස් රෝග වෛරස් වල තියෙන
ප්‍රබලත්වය අඩු කරලා හීන කරලා අපිට පුළුවන් සුවදිවියක් ගත කරන්න. කතාබා කලා වගේ ප්‍රධාන මේන් කාරණය තමයි තමන්ගේ හොද පුරුදු ටික වර්ධනය කරගන්න එක කියන අතසේදීම මුකාවරණ පැළදීම ඊට පස්සේ මේ කිව්ව වගේ ප්‍රතිශක්තිය කරණය වර්ධනය කරගන්න එක තමයි කරන්න ඕනේ මේ වගේ වෛරස් රෝගවලින් වැලකෙන්න. ඩොක්ටර් ඊළඟ ප්‍රශ්නය ඇවිල්ලා දැන් ගොඩක් දෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි අනේ ඔය කියන විදිහට ආයුර්වේද ප්‍රොඩක්ට් හදන්න පුළුවන්ද? මෙච්චර මේ බෙහෙත් ಜಾති තියෙනවද? මේවට ඇත්තටම මේ ශාකසාරද දාන්නේ මේ කිව්වට? ඒක ගැන මොකද කියන්න තියෙන්නේ? ඔව් ආයුර්වේද බෙහෙත් කියන්නේ ශාකසාර තමයි මං කිව්වේ ඒකනේ. ආයුර්වේදයේ ඖෂධ හදන ගන්න අමුද්‍රව්‍ය වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි භූමිය තුලින් ගන්න පාෂාණ වර්ග, භූමියෙන් ගන්න රසදිය වගේ ඒ වගේ දේවල් භාවිතා කරනවා. ඊළඟට ශාකමය කොටස්, ඊළඟට සත්වජ කොටස්. හරි? එතකොට ඔය කොටස් තුනෙන් තමයි ආයුර්වේදයේ සම්පූර්ණම මේ බෙහෙත් වර්ග හදන්නේ. එතකොට මෙව්වා දාලා හදන්නේ නැතුව ඒ නියම ප්‍රමිතියෙන් ආයුර්වේද ඖෂධයක් නිෂ්පාදනය කරන්න බෑ. රටේ ප්‍රසිද්ධ ඒ වගේම රටේ ලියාපදිංචි ආයතන තියෙනවා ප්‍රසිද්ධ ආයුධ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නිෂ්පාදන කටයුතු කරන කිසිම ආයතනයක මං හිතන්නේ එහෙම දෙයක් සිද්ධ වෙයි කියලා. හැබැයි ඒ වගේම මට ඔබතුමා අපිට කියන්න ඕනේ දැන් මේ හර්බල් කන්සෙප්ට් එකක් තියෙනවා. ඔය හර්බල් කියන ඔක්කොම ආයුර්වේද නෙවෙයි. ඉතින් ඒක හර්බල් මාක් එකකට දැන් මං හිතන්නේ මම නම් වශයෙන් කිය යුතු නෑ. රෙදි හොදනේවා හැමදේම දැන් හර්බල් වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන නම් මගේ ලොකු පැහැදීමක් නැහැ. එතන හර්බල් කියලා කිව්වට ඇත්තටම 100ක් ශාකසාර කියන කෑල්ල නැහැ. අපි ගත්තොත් එහෙම මේ ඩොක්ටර් ඇත්තටම මේ අපේ අවට ගස් කොළන් ගත්තොත් මේ සුව කිරීමේ හැකියාව 100%ක් තියෙනවද මේ ගස් කොළන් වලට? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඕගොල්ලෝ ඉගෙනගෙන ඇති අපි පංචමහා භූතයන්ගෙන් ඉපදිලා තියෙනවා කියලා. ආපෝ තේජෝ වායෝ ආකාශ පඨවි. හරි? ඒ කියන්නේ ආපෝ කියන්නේ ගින්දර, ආපෝ කියන්නේ ජලය, තේජෝ කියන්නේ ගින්දර, වායෝ කියන්නේ වාතය, ආකාශ පඨවි ආකාශ කියන්නේ හිස් භූමිය, පෘථිවිය. හරි? එතකොට මේ ආපෝ තේජෝ ආකාශ පඨවි කියන මේ පංචමහා භූතයන්ගෙන් තමයි මේ ශාකසාරත් හැදිලා තියෙන්නේ. ශාකත් හැදිලා තියෙන්නේ. සත්ත්ව කොටසුත් හැදිලා තියෙන්නේ ඒකේ. එතකොට මෙව තියෙන මහා සහසම්බන්ධය තමයි අපේ රෝගේ අපේ ශරීරය තුළ හටගන්නා ඒ ව්‍යාධි වලට මේ ශාක කොටස් වලින් පුදුමාකාර සුව කිරීමේ හැකියාවක් තියෙනවා. නිකන් උදාහරණයක් ගමු. අපි බලමු ශුෂ්ක පළාත්. අනුරාධපුර පුත්තලම ඔය පැතිවල වැඩිපුර වැවෙන්නේ ඒ පළාත් වලට ආවේනික වෙච්ච රෝග වලට අදාළ ශාක. අපි නිකන් ගමු අපි දැන් බැත්තොත් එම ඔය පැතිවල තියෙනවා මුත්‍රා රෝග, වකුගඩු රෝග හරියට තියෙනවා. ඉතින් නීරමුල්ලිය, රණවරා නිකන් වැවෙනවා. ඔව්. හරිද? මම නිකන් උදාහරණයක් කිව්වේ. හරිද? ඒක තමයි මේ ස්වභාව ධර්මයේ මැවීම. එතකොට ශාක කොටස් වල පුදුම හැකියාවක් තියෙනවා. රෝග සුව කිරීම. අනිත් එක ශාකයක් ගත්තත් රසගුණ වීර විපාක කියලා ශාකයක් බෙදෙනවා. ශාකයක බෙදෙනවා එහෙම කොටස් රසගුණ වීර විපාක. ඊට පස්සේ මේ රසගුණ වීර විපාකත් එක්ක ගලපන්න ඕනේ වෛද්‍යවරයා දන්නවා. ආයුර්වේද වෛද්‍යවරයා හෝ පාරම්පරික වෛද්‍යවරයා දන්නවා කොහොමද රසගුණ වීර විපාක මේ දෝෂයන්ට මේක. මොකද ආයුර්වේදයේ කන්සෙප්ට් එක තමයි ත්‍රිධාතු. ත්‍රිධාතු කියන්නේ වාත පිත්ත කප හොඳින් තියෙනකොට ධාතු වශයෙන්ොත් ඒක නරක වුණ කාලට දෝෂ වශයෙන්ොත් ඇති වෙනවා. මේකම දේ තමයි වෙන්නේ. වාත පිත්ත කප කියන එක හොඳින් සමව බැලන්ස් එකේ තියෙනකොට ඒක ධාතු වශයෙන් තිබිලා ශරීරය රැකගෙන යනවා. දෝෂ වුණොත් ශරීරය ලෙඩ කරනවා. ඉතින් ඕකට ප්‍රතිකාරයක් තමයි අපි දැන් අපි උදාහරණයක් විදිහට ගන්න. බෙලි ගෙඩිය ගමු අපි. බෙලි ගෙඩිය අමුයෙන් කෑවොත් අතිසාරය නසනවා. කියන්නේ බඩ බුරුල් වෙන එක නවත්තනවා. ඉදිලා කෑවොත් බඩ යනවා. හරිද? ඒක තමයි වෙනස. ඊළඟට ආයුර්වේදය කියලා තියෙනවා ශාකයක් ගත්තාම විශේෂ ඖෂධ වලට නම් කරලා තියෙනවා මේක දකුණු දිශාවට ගිය මුලක් ගන්න. උතුරු දිශාවට ගිය මුලක් ගන්න. මොකද මේ සූර්යයාගේ බලපෑම. ඒක තමයි ඒ කියන්නේ දිශාව. ශක්තිය. ඉතින් මේ අපි මේ විශ්වත් එක්කනේ ජීවත් වෙන්නේ. ඒක තියනවානේ තවත් ඩොක්ටර් මේ අර මේ වෙලාවේදී ගන්න. ඔව් ඒ වෙලාවත්
තියෙන. ඒ කියන්නේ මේ ඔක්කොම සූර්යයා සහ ලෝකයේත් එක්ක බැඳිච්ච වේදයක් නෙමේක. ඒ කියන්නේ ආයුර්වේදය කියන්නේ සූර්යයා නැගිටිනකොට නැගිටින්න, නගිනකොට නැගිටින්න, බහිනකොට නිදිය ගන්න. ඕක තමයි concept එක. වර්තමාන පරම්පරාව කරන්නෙම නැති දෙයක්. කරන්නෙම නැති. දැන් අපි අය කරන්නේ සූර්යයා නගිනකොට නිදියනවා, බහිනකොට නැගිටිනවා. ඒක තමයි ලෝකයේ අද කන පිට හැරලා තියෙන්නේ. තව මොන හරි තියනද එකතු කරන්න දැන් අපේ වටේ තියෙන ශාකසාර ශාකසාර ගත්තාම මම දන්න තරමින් මේ පොළවේ හැදෙන කිසිම ශාකයක් අපිට ඖෂධයක් නෙමෙයි කියලා අතහරින්න බෑ. එතකොට මම ඔබතුමන්ට සරල දෙයක් කියන්නම්. සමහරට බටහිර ඖෂධවල මේ ශාක කොටස් වල තියෙන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි අරන් තියෙන්නේ ඒගොල්ලෝ. හැබැයි අපි ඒකේ තියෙන සියලුම කොටස් අරගෙන තමයි අපේ ඖෂධ හදන්නේ. ඉතින් ඒ වගේ මේක පුදුමාකාර ගස් විතරන්නේ ගස් වැල් මුල් කොළ අල බතල ඔක්කොම ටික හැමදේම ගහක කිසිදු කොටසක් කිසිදු කොටසක් අහක දාන්න බෑ. ඒක තමයි ඒක ඇත්තටම ස්වභාව ධර්මයේ දුන්න මාර කන්සෙප්ට් එකක්. කියන්නේ ස්වභාව ධර්මය අපිව මැවුවා වගේම අපිට වෙන ප්‍රශ්නවලදී ඒවට උත්තර දෙන්නත් දේවල් තියෙනවා. ගහෙන් ආහාර සපයනවා, ඖෂධ සපයනවා. හරි. එතකොට ඔන්න අපි ඒ ගැනත් කතා කලා. ඉතින් මම හිතනවා මේක ගැනත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න ඔබට අයිතිය තියෙනවා. එන්න අපිත් එක්ක එකතු වෙන්න පස්යාලේ Facebook, එතකොට YouTube, TikTok, Instagram මේ හැම platform එකක් එක්කම එකතු වෙලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් මේ විදිහම තවත් වෙනස් විදිහේ කතා බහක් එක්ක හම්බ වෙමු.